අයිබෝවන් ඔන්න සුශිෂි කාරණාවකට එන්න කියලා හිතුණා අද දවසේ කතා කරන මාතෘකාවක්නේ මේ දවස්වල ඊශ්‍රායලය සහ ඉරානය අතර මේ ඇතිවෙච්ච යුදමය තත්ත්වය මේ යුදමය තත්ත්වය විරාමයකටපත් කරන්න ඉරානය කැමති වුණා කියන කාරණාවත් එක්ක තමයි මම මේ ලිපිය උපුටා ගැනීමකින් ඔබට පළ කරන්න හිතුවේ. ඒක ඇත්තටම වටිනවා අපිට විතරක් නෙමෙයි බොහෝ දෙනෙක්ට වටිනවා මේ කාරණාව. සටන් විරාමයේ ක්‍රියාත්මක බව ඉරානය තහවුරු කර තියෙනවා කියලා නිවුස් එකක් අපිට අහන්න ලැබුණා. කොහොමුණත් මේ විශේෂයෙන් කියන්න ඕන මේ ඉරානය තහවුරු කරා කියන කාරණාවත් එක්කම කතා වුණු මේ මතවාදයක් තමයි මේ ට්‍රම්ප් ලෝකසාමය මතක් වෙනවනේ ට්‍රම්ප්ට දැන් මේ ඉරානය ඒක ඇත්තට මේ ලෝකසාමය මතක් වෙන්නේ ට්‍රම්ප්ගේ ඇමරිකානු යුද කඳවුරක් තිබුණා මේ මැද පෙරදිග. මේ මැද පෙරදිග තිබුණ ඒ යුද කඳවුර ඉලක්ක කරගෙන ඉරානය විසින් ප්‍රහාර එල්ල කරනවානේ. ඒ ප්‍රහාර එල්ල කිරීමත් එක්ක තමයි මේ ට්‍රම්ප්ට මේ දේ මතක් වුණා කියලා කියන්නේ මේ ලිපියේ. කොහොමද මෙන්න මෙහෙම මේ ලිපියේ සඳහන් වෙනවා. ට්‍රම්ප් ලෝකසාමය මතක් වෙන්න කටාරවල තමන්ගේ ඇමරිකානු යුද කඳවුරටම වදින්න වුණා. හැබැයි ටෙල් අවීව් වල ප්‍රහාරය එල්ල වෙද්දී ට්‍රම්ප්ට එය දැනුනේ නැහැ. මෙය ඊශ්‍රායලයේ සිවිල් වැසියන් කියවාගත යුතු කොටසක්. නමුත් මැද පෙරදිග තියෙන යුද්ධ හමුදා කඳවුරු ටික ඉලක්කගත වෙනවා කියන්නේ ව්‍යාජ නමුත් ඇමරිකාවේ මැද පෙරදිග යුද ආධිපත්‍යය හැකිලෙනවා කියන කාරණාව ඇත්තනේ කතාවනේ. ඉතින් මැද පෙරදිග තියෙන එහෙමත් නැත්නම් වෙනත් රටවල තියෙන ඇමරිකානු යුද හමුදා කඳවුරට ප්‍රහාර ඔහොම දිගින් දිගටම එල්ල වුණොත් ඔවුන්ගේ ආධිපත්‍යය බිඳ වැටෙනවා. තවදුරටත් මේ ලිපියේ කියනවා ඇමරිකාව ප්‍රහාරයට හොරා කිහිපයකට පස්සේ Tamanගේ සොකීය කැමැත්තට සටන් විරාමයක් ප්‍රකාශයටපත් කළා. මොකද ට්‍රම්ප් දන්නවා මේ අවුස්ස ගත්තේ දෙබරයක් බව. බේරෙන්න නම් වතුරට බහින්න වෙන බව. ඉරාන මිලිටරි අධිරාජ්‍යවාදීන් හමුවේ එතරම් අනුකම්පා විරහිත බව. ඒ අනුව කටාර් වලට එල්ල කළ ප්‍රහාරයට පසු නැවතත් ඊශ්‍රායලයට ප්‍රහාරය එල්ල කළේ පිළිතුරු ප්‍රහාරයක් වශයෙන් බව තහවුරු කරනවා. දැන් ට්‍රම්ප්ට හිතෙනවා ඇති මම මේ අවුස්ස ගත්තේ දෙබරයක් ඒ නිසා බේරෙන්න නම් වතුරට බහින්න ඕනි කියලා. ඒ නිසා තමයි මේ සොකීය කැමැත්තට සටන් විරාමය ප්‍රකාශයටපත් කළා කියලා මේ ලියුම් කරු කියන්නේ. ඇත්ත කතාව. ඊළඟට කටාර් ප්‍රහාරය ඇමරිකානු මැද පෙරදිග යුද ආධිපත්‍යයට කළ ප්‍රහාරයක් ලෙසත් ඊශ්‍රායලයට නැවත එල්ල කළ ප්‍රහාරය සියෝන්වාදීන් ඇමරිකානු අතකොළු වීමේ ප්‍රතිවිපාක ලෙසත් කියවාගත හැකි බව විශේෂයෙන්ම මේ ලිපියේ සඳහන් වෙනවා. ඇත්තටම මේ කාරණාව සත්‍යයි. සියෝන්වාදීන් ඇමරිකානු අතකොළු වීමේ ප්‍රතිවිපාකයට වන්දි ගෙවන්න උනා කියන එක නෙමෙයි කියන්නේ නේද? කොහොමුණත් ඊළඟට කියනවා කෙසේ නමුත් ගත වූ කාලය තුළ මේ කෙටි කාලීන යුදමය තත්ත්වය හරහා කියවාගත යුතු කරුණ වන්නේ ඉරානයේ කිසිසේත්ම අධිරාජ්‍යවාදීන් සහ ඔවුන්ගේ අතකොළු වන සියෝන්වාදීන්ගේ පැවැත්ම වෙනුවෙන් දෙදන නොනමන බවත් කියලා තමයි කියන්නේ. ඇත්තනේ. ඉතින් සියෝන්වාදීන්ටවත් ඒ වගේම අධිරාජ්‍යවාදීන්ටවත් හිස නමන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. මෑත කාලීන ඇමරිකාවට පිටදඩි යුද කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළ එකම රාජ්‍ය ඉරානය බවත් තවදුරටත් ඇමරිකාවේ තනි පොලිස් කාර්යාලයේ භූමිකාව වළංගු නොවන බවත් ලෝකයේ භූදේශපාලන සිතියම හැකිලීමට ගොස් ඇමරිකාව හත්පොලේ ගහගත් බවත් ඉරානය විසින් ව්‍යාජ සාමයක් අරමුණු කරගත් යුද විරෝධී යයි සමාජගත කරගත් ට්‍රම්ප්ගේ ඇඳිවත ලොවක් ඉදිරියේ උනා දෙමු බවත් මේ ලියුම් කරු සටහන් කරනවා. ඇත්ත කතාවනේ. මේ ඉරානයට ගහන්න ගිහිල්ලා ඇමරිකාව මේ හත්පොලේ ගාගත්තා කියන කතාව සාධාරණීකරණය කරන්නත් පුළුවන්. අපි තවදුරටත් බලමු. බාහිර අරගලය කෙමෙන් දියාරු වෙන පසුබිමක ඉරානය තුල පැවති අභ්‍යන්තර අරගල ඉදිරියේදී කුමන හැඩයක් ගනීද යන ප්‍රශ්නය දැන් ලෝකෙ හැමෝම තියෙන ප්‍රශ්නයක්. ඒක ඇත්ත. මේක අපිට කියන්න බෑ. අභ්‍යන්තර අරගල ඉදිරියේ කුමන හැඩයක් ගනීද කියන්න අපි දන්නේ නැහැ. කොහොම වුණත් ඉරානයේ උගත යුතු පාඩම් බොහොමයක් තියෙනවා. ඉරානයෙන් ඉගෙන ගන්න ඕනි පාඩම් බොහොමයක් තියෙනවා. ඒ අතර අප මොන ආකාරයේ මතවාදවල සිටියාද තම ස්වකීය ස්වයං නිර්ණ අයිතිය සහ රාජ්‍ය යන කාරණාවේදී අභ්‍යන්තර අරගල විසඳා ගැනීමට නම් බාහිර අරගලය ජයග්‍රහණය කළ සිටිය යුතු යන්න
කියන දේ මේ ලියුම්කරු සටහන් කරනවා. ඇත්ත. බාහිරින් එන බලපෑම අඩු කරගත යුතුයි කියන එක තමයි මේ කියන්නේ අභ්‍යන්තරයේ තියෙන අරගල විසඳා ගන්න නම්. ඉරාන ජාතිකයන් මේ මොහොතේ ඒ වගකීම මැනවින් ඉටු කරා. හරියටම හරි. එසේ නොකොට බාහිර අරගලයේ ඔස්සේ අභ්‍යන්තර මතවාද ගලපා ගනිමින් සිටියා නම් මේ වෙන විට ඉරානයක් සොයා ගැනීමටද අපහසු වීමට ඉඩ තිබුණා. ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොත් සමහර රාජ්‍යයන් එක්ක ඊශ්‍රායලය මේ වගේ ඊශ්‍රායලය විතරක් නෙමෙයි අපි දන්න බොහෝ රටවල් තියෙනවා මේ ප්‍රශ්නය නිසා අගතියටපත් වෙච්ච. කොහොම වුණත් මේ ඉරාන ජනතාව අධිරාජ්‍යවාදීන්ට එතුළට රිංගා ගැනීමට හිදස් තැබුවේ නැහැ. ඒක විශේෂ කාරණාවක්. ඒ වගේම තමයි අභ්‍යන්තර අරගලයන්ගේ වාසිය අධිරාජ්‍යවාදීන්ට දිය යුතු නොමැති බවත් මව්බිම වෙනුවෙන් පෙළ ගැසිය යුතු මොහොතක් බවත් ප්‍රායෝගිකවම පෙන්වලා දුන්නා. ඇත්තටම ඉරාන ජනතාව ඒ අතින් බලද්දී තමන්ගේ රාජ්‍ය අභ්‍යන්තර ගැටලු කොයිතරම් තිබුණත් බාහිරයෙන් එන ගැටලු ඇතුළට එන්නට ඉඩ දුන්නේ නැහැ කියන කතාව තමයි මේ ලියුම්කරු සඳහන් කරන්නේ. ඇත්තටම මේ ලියුම උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්. ඒ වගේම මේ ස්තුතිය මුල් අයිතිකරුට හිමි විය යුතුයි. ඇත්තටම කතා කළ යුතු කාරණාවක් මේදී ලියුම්කරු මේ සඳහන් කරලා තියෙනවා. මේ ඇමරිකාව මොන වගේ දෙයක්ද මේ සිද්ධ කරන්න කියන එක ඇත්තටම අපිට පැහැදිලිවම කියන්න බෑ. නමුත් මේ යම් කාරණා මේදී මේ කතා වෙන කාරණා එක්ක බලද්දී අපිටත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. අපේ රට ඇත්තටම අපි ඉන්න තැනත් කොයි වගේ තැනක්ද කියලා කල්පනා කරන්න වෙනවා. එහෙනම් ඉතින් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔබට මේකට එකතු කරන්න දේවල් තියෙනවා නම් අඩුපාඩු තියෙනවා නම් ඒත් අපිට කියන්න. ස්තුතියි.